සම්බුද්ධ ශාසනයේ කිසිම භික්ෂුවක් කිසිම උපාසකයෙක් නැහැ මේ ආත්මේ හිතලා මේ ආත්මේ ප්‍රතිඵල ගත්ත හැම කෙනෙක්ම මොනවාද කරලා තියෙන්නේ පෙරම් පුරලා අදිෂ්ඨාන කරලා එහෙමයි එනිසා සත්පුරුෂ පින්වත්නි පාණාති පාතා වේරමණී කියලා කියනකොට හෙට ඉඳන් මේක හිතන්න ප්‍රාණඝාතය නොකරමි කියන ශික්ෂා පදය මම සමාදන් වෙනවා මම මේ කියන එක හොඳට අහගන්න ඕන එක ඔක හිතන්න දෙක ප්‍රාණඝාතය නොකරන්ට මම අදිෂ්ඨාන කරනවා ඔබ හිතන්න තුන ප්‍රාණඝාතය නොකරමි ශික්ෂාපදේ සමාදන් වුණ ප්‍රාණඝාතය නොකරමි කියලා අදිෂ්ඨාන කර දැන් පින් සිද්ධ වෙන්නේ නැද්ද ඇති ඕක සිහියෙන් බුද්ධියෙන් කරන්න ඊට පස්සේ හිතන්න ඕනේ මේ කුසලයේ බලයෙන් මට සත්ව ඝාතනය සිද්ධ කරන්නට නම් හම්බෙන්න එපා කවදා හරි ඕව සසරට තියෙන්නේ කවදා හරි සසරට තියෙන්නේ මේ බණ අහන එක මේවා කවදා හරි සසරට තියෙන්නේ මේ අම්මලා තාත්තලා අහලා ඇති ඔය රසවාහිනිය තියෙන වැද්ද ගිහිල්ලා පන්සල ගාව උගුලට වනවා අහුවෙන්නේ මොකෙක්ද මුවපැටියෙක් උගුලේට අහුවෙනකොටම පන්සලේ හාමුදුරුවෝ බණ කියා ඉන්නේ සංසාරේ පුරුද්දක් තිබ්බ මේ තිරිසන් සතාට මොකක්ද බණහල පුරුද්දක් තිබ්බා නොතේරුණත් කමක් නෑ අහන්න සසරට හේතු වෙයි අර තිරිසන් සතා ඒ ආත්මේ බණහලද එහිටියේ නෑ සසර පුරුද්දක් තිබ්බා උගුලේ ඔට්ටු වෙනකොට මැරෙනකොට බණ අහා හිටියේ වැදගත් මරණ මංචකේ එළවයි මෙළවයි දෝලණය වෙනකොට ඇති වෙන සිතුවිල්ල ඉතින් මේ සතා මොකද කරේ මැරුණා ඉපදුනේ කොහෙද අර බණ කියපු හාමුදුරුවන්ගේ නංගිගේ කුසේ මොකක්ද කරපු පින්කම බණ අහපු එක ඒ විතරක්ද අවුරුදු 7න් නංගි දෙන ලොකු අයියට හාමුදුරුවන්ට මහාන කරගන්න කෙස් ටික කපනකොට රහත් වෙනවා සසරේ කරපුවා පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මම කියන එක සසරේ කරපුවා ඒ විතරක් නෙමෙයි ලොකු හාමුදුරුවෝ ධ්‍යාන සමාපatti ලැබලා හිටි ලොකු හාමුදුරුවෝ මොකද කරන්නේ හඳ අරගෙන අත ගන්නවා පොඩි හාමුදුරුවෝ මොකද කරන්නේ දස දහසක් සක්වල චන්ද්‍රය අතට අරගෙන පිරිමදිනවා ලොකු හාමුදුරුවෝ දන්නේ නෑ පොඩි හාමුදුරුවෝ රහත් වෙලා බණ අහපු එක මේ හරි ශ්‍රේෂ්ඨ පින්කම් මේ පින්කමේ දායකත්වයේ බාරගත්ත මේ රුහුණු කොන්ක්‍රීට් අධිපතිතුමා එතුමාට පින් සිද්ධ වෙනවා ඇයි කොච්චර පිරිසකට මේ බණ අහන්න සලස්වනවද කොච්චර පිරිසකට මේකට අනුග්‍රහය දක්වනවද එනිසා මතක තියාගන්න සංසාරේ කරන ඒවා ටික ටික පිරিলা අපිට ආනිසංස ගෙන දෙනවා ඔය කුසල්නේ අකුසලුත් එහෙම තමයි කරන පවුත් එහෙම තමයි පුරුදු වෙන්න
කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය කුසලින් පමණක් සම්පෝෂිත කරගන්න. කුසල් ධර්මයන් තුලින්ම පමණක් වර්ධනය කරගන්න. දැන් මේ අම්මලා තාත්තලා මෙදිවියත් ඉක්මව ගිහිල්ලා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයෙන් කියන්නකො බලන්න කරගත්ත වැඩක්. කරගත්ත දෙයක් තියෙන්න බැයි. දැන් ඔය 6-4 දන්න කාලේ ඉඳන් කැඹුරුවේ කාටද? තියෙනවද හම්බ කරගත්තුවා? එක සුමානයක් නිකන් ගෙදර ඉඳලා තියෙනවද? නැහැ. නැහිච්ච ගහිච්ච තරම් කාටද කෙරුවේ? භෞතික වශයෙන් බලන්න දැන් ඔය ගෙවල් දොරවල් වල වටිනාම කියන දේවල් කොහෙද දාලා තියෙන්නේ? මම දන්න විදිහට කියන්නද? ඔය කබඩ් එකේ කැබිනට් එකේ අල්මාරි ඔච්චරයිනේ නේ. ඔවගේ මොනවද තියෙන්නේ? කැබිනට් එකේ පරණ ගත්ත වීදුරු බඩු ටිකක් ඇති. එහෙමයි කියලා ආසාවටවත් බත් කාලා තියෙනවද ඔයගේ බෙදාගෙන? මං කියන්නේ එහෙම නිකමටවත් අහුවෙන මඩක් වේතිලි අප්පල්ල බෙදාගෙන කනවා මිසක් කල් අය ඔවගේ කන්නේ එව්වත් කන්නේ. අර අල්මාරියේ මොනවද තියෙන්නේ? රෙදි ටිකක් නමලා ගොඩ ගහලා ඇති යටම ඇති ඔය උප්පුවක් හරි මොකක් හරි නේ කවර් එක දාලා. අයිනක මන්ද තියනවද කියලා කප් එක රත්තරන් බඩු ටිකක් ඇති තියෙනවනම් ඔච්චරයි. ඔතල ගැට ගහලා ඇති. ඔය එකක්වත් අපි භුක්ති විඳිනවද ගෙදර ඉන්නකොට? ගෙදරට අඳින්න ගෙදර තියෙන හොඳම වැරහැල්ල වගේ ඇඳුම නෙමෙයිද? එහෙමනේ නේ. කවදාවත් ඔය චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාම් පුදාගෙන මං කියන්නේ වරුවක් ඉඳලා තියනවද ගෙදර? ආසාවට ඔය දියල බෙදායක එහෙම ඇති මං හිතන්නේ අනිත් පැතිවල එහෙම නැහැ. ඔය මිනිස්සු සෙන් පවුඩර් ගහන්නේ කාට සුවඳ යන්නද? මං කියන්නේ ගෙවල් වල ඉන්නකොට ඔය ගහලා ඉඹීම ඉන්නවද? පිට කාට හරියන්නනේ. අපි අපේ සැප සතුට තීරණය කරන්නේ කවුරු මතද? බුදිය ගන්න මෙට්ටේ වලවල් 8ක් විතර තියෙනවා. කතාව ඉස්සරහට ටයිල් අල්ලන්න. ඇයි අහනකොට කියනවා මේ ලැජ්ජයි බෑ කියලා. අපි හම්බ කරන එක කවුද භුක්ති විඳින්න ඕනේ? ඒක අපි විඳින්න ඕනේ. මොකටද ඔය ලෝකෙට පෙන්වන්න ඔට්ටු වෙන්නේ? මේ භෞතිකයේ හැම එකක්ම දිගාලා ඔට්ටු වෙන්න නැද්ද? ඉස්සරහ දොර ජනෙල් වලට කර්ටන් ටිකක් දාගන්න කියනවා. අර මදුරු දැලක් ගන්නවද කවදාවත් අලුතෙන්? අරකේ තියෙන හිල් වලට රෙදි කෑලි අල්ලලා ඉන්නවා මිසක්. ඒ අපේ සැප සතුට තීරණය කරන්න ඕන කවුරු මතද? ඒක තීරණය කරන්න ඕන ඒක අපි මත. ජීවිතේ පුරුදු වෙන්න අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න කවදාවත් මගේ අම්මේ තාත්තේ ආශාවන් නම් සන්තරපණය කරන්න රොට්ටු වෙන්න එපා. ඒකේ කෙලවරක් නැහැ, ඒකේ නිමක් නැහැ. ඔය ආධ්‍යාත්මික පැත්තෙන් ගන්න මට කියන්න බලන්න මේ අම්මලා ජීවිතේ කුණුහරුපයක් කිව්වනම් කිව්වේ අපිටද අනුන්ටද? අපි අපිට කුණුහරුපෙන් බැන ගන්නවද? අපි බනින්නේ කාටද? අනුන්ට. එහෙම නේ. පව් පිරෙන්නේ කාටද? මොකටද අපිට පව් පිරෙන්න අනුන්ට කුණුහරුපෙන් බනින්නේ?
ජීවිතේ මෙච්චර කාලයක් වෛර කෙරුවා නම් වෛර කෙරුවේ කාටද? පව් පිරෙන්නේ කාටද? දැන් මොකටද අපිට පව් පුරව ගන්නට අනුන්ට වෛර කරන්නේ? ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපි අපිට ඊර්ෂ්‍යා කරනවද? දැන් ඔය මෙතන බනහා ඉන්නකොට කාට හරි කෝල් එකක් එනවා කියන්නකො ෆෝන් එකට. චච්චොක් ගාලා බලන්න දෙපැත්ත කේන්ති. අපි හරියට අනුන්ගේ දේවල් හොයනවා. අපි හරියට අනුන්ගේ දේවල් බලනවා. මොකටද ඉතින් ඔය කාගේවත් ෆෝන් එකකට එන කෝල් එකකට අපි ගොල්ලප්පු වෙන්නේ? ඇයි? අපි පුදුම විදිහට නම්මශීලී අනුන්ගේ දේවල් ගලපන්න වගතු හොයන්ට බලන්න. මිනිස්සු එහෙමයි. මිනිස්සු අර ඊර්ෂ්‍යයි. මිනිස්සු හරියට ගතු කියනවා. මිනිස්සු කේලම් කියනවා. මිනිස්සු කැමති නෑ අපේ දරුවෙකුටවත් හරියනවට. මිනිස්සු කැමති නෑ අපේ ළමයෙක් විභාගයකින්වත් පාස් වෙනවට. මේ පැත්තේ නම් එහෙම නැතුව ඇති. බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු පුදුම විදිහට ගතු කේලම් කිය කවදාවත් මිනිස්සු අපේ හොඳක් කියනවද? කවදාවත් මිනිස්සු අගය කරන්න පුරුදු වෙලා තියෙනවද? කවදාවත් නැහැ. ඒ නිසා මතක තියාගන්න කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල ඔය අනුන්ට කරන එක නවත්තන්න. කවදා හරි ජීවිතේ තෘප්තියෙන් ගත කරන්න ඕන නම් සත්පුරුෂම්මේ තාත්තේ අනුන් මත නැහින එක නවත්තන්න. එතකොට පුළුවන් බොහොම සතුටින් ඉන්න. එතකොට පුළුවන් බොහොම විනෝදෙන් කාලය ගත කරන්න පුළුවන්. ඇයි? හිත නිදහස්. අතීතං අනුසෝචෙන්ති. අතීතය ගැන කවදාවත් අතීතේ හිරකාරයෙක් වෙන්න එපා. ඔය දැන් ආතතියෙන් ඉන්නවනම්, පීඩණයෙන් ඉන්නවනම්, පැවුලෙන් ඉන්නවනම්, අඬනවනම්, දුක් වෙනවනම් මොකක් හින්දාද? අතීතේ හින්දා. කසාදේ ගැන දුක් වෙන්නේ අතීතේ හින්දා. අම්මලා කියනව නේද ඔය දරුවන්ට මෙවුන් හැදුවට වඩා හොඳ නිකන් හිටියනම් කියලා. ඒක අතීතේ වැඩක් තියනවද? සැප සතුට ළඟා කරගන්න ඕන වර්තමානයේ තුල. අතීත හිරකාරයෙක් වෙලා කවදාවත් ජීවිතේ තීරණ ගන්න එපා. අතීත හිරකාරයෙක් වෙන ජීවිතේ තීරණ ගන්නේ අපි මතද අනුන් මතද? අනුන් කරපු එකක්, අනුන් කියපු එකක් මත. ඒ නිසා ප්‍රණතුනි සංස්කෘත පඬිවරයෙක් කියනවා නච්ඡාදේපි කෞපීනං දංශමසකාපහං සුනක් පුච්චමේ වරතං පණ්ඩිතං ධර්ම වර්ජිතං. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල හොඳ විනයක්, හොඳ සදාචාරයක්, හොඳ හික්මීමක් හදාගන්න. මම කියන්නම් මේ අපෙන් වැඩක් ගන්න විදිහ මේ මනුෂ්‍ය ආත්ම භාවයේ දැන් මේ පිරිවනට දාන්නේ තියෙන්නේ කොච්චර කාලයකට? හැම මාසෙම තියෙනවද? මාස් පතාම පිරිවනට දාන්නේ ගේනවද? මාස් පතාම පිරිවනට ගේන දාන්නේ ගෙදරින් කවුද ගේන්නේ? ගෙදර කට්ටියම එනවද මේ පැතිවල උයාගෙන? අම්මයි තාත්තයි දරුවෝ ටිකයි. දීලා එහෙම වෙන්න මං කියන අනිත් පැතිවල එහෙම නැහැ. ජීවිතේ පුරුදු වෙන්න ඕනේ මාසෙකට සැරයක් තියෙන දානේ අම්මයි තාත්තයි දරුවෝ ටිකයි ඒක උයාගෙන එන්න. හාමුදුරුවන්ට දන ගහලා වඳින්න. ගේන දානේ බුද්ධ පූජාව තියලම යන්න. ඔක තියලා දුවන්න එහෙම එපා. බුද්ධ පූජාව තියන්න.
ඇවිල්ලා චෛත්‍ය මලු අමදින්ට බෝමලු අමදින්ට විහාරගේ පරිසරය සුද්ධ පවිත්‍ර කරන්ට පින් සිද්ධ වෙන්නත් පින් සිද්ධ වෙනවා මම යෝජනා කරනවා ඔය දානෙ තියෙන දවසටම හාල් හුඬු භාගයක් විතර වැඩිපුර තියලා බැරිද අපිට එක බත් පාර්සලයක් බඳ ගන්න බැරි වෙයිද? නැද්ද මේ ගංගේවල් වල රහට කණ්ඩ හම්බෙන්නේ නැති මිනිස්සු? මාසෙකට දවසයිනේ. ඇයි දැන් මම මේ දානේ තියෙන දවසටම මේක කරන්න කියන්නේ? එදාට උයනව නේද මොනා හරි වැඩිපුර. තෙල්ලට කිරට උයනවනේ. හොඳ බත් එකක් බඳ ගන්න. දෙන්න බැරිකමද නොකරනකමද? නොකරනකමනේ. කනබත් කටක් ගානේ පින් සිද්ධ වෙන්නත් පින් සිද්ධ වෙනවා. මාසෙකට දවසක් ගන්න. නැද මේ ගංගේවල් වල අසරණ ළමයි එක කොපි පොතක් දෙන්න රුපියල් 150ක් විතරයි. එකක් දෙන එක නම්බුවට කැරලක් නම් පොත් 10ක් 15ක් දෙන්න. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? සරියුත් මහ රහතන් වහන්සේ. මොකක්ද කරපු පින්කම? එක තල්පතයි එක පන්හිඳයි දන් දුන්නේ. මේවා පෙන්නත්නේ සසරට හේතු වාසනා වෙන පින්කම්. හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයෙන් වැඩක් පළක් ප්‍රයෝජනයක් ගන්න පින්කම්. දැන් ඔය දාන්නේ දෙන නිසා මම මේ කියන්නේ. බැරි වෙලාවක් දැන් හෙට උදේ දාන්නේ තියෙනවා නම් අපේ අම්මලාට රැට නිින්ද යනවද? 7-8 ගමනක්වත් හැරෙනවනේ නේ. එහෙම ඇහැරිලා ගේන දාන්නේ ටික විහාරයට යන්න පොඩි හාමුදුරු කෙනෙක් හිටියේ නැත්තම් එහෙම මූණ දෙක වගේ වෙන්නද? නිදි මරාගෙන උයබුවත් හරි එහෙම නෙමෙයි. හාල් ටික ගරනකොටම දීලා දාන්න. පැහැදිලිද? හාල් ටික ගරනකොටම දීලා දාන්න. පලා ටික කපනකොටම දීලා දාන්න. හාඳුරු හිටියත් එකයි නැතත් එකයි පන්සලේ. දෙන්න දීලා අතාරින්න. මම ඔය කඩුවෙල පින්කමකට වැඩිය එක මහත්තයෙක් මස් මාළු බිත්තර වර්ග 7-8ක් ගෙනල්ලා අපි හව මොකටද ඔච්චර? මිනිස්සයා කියනවා හාමුදුරුවනේ වළඳන නොවළඳන එක හාමුදුරුවන්ගේ වැඩක්. දෙන එක මගේ වැඩක්. බලන්න. ඒක දීලා ඉවරයි. දැන් දංගේවල් වල කියනවා නේද අපේ අම්මලා මේක දිහා නම් බලලවත් නැහැ කියලා. මාළුවක් පිනියක් පෙන්නලා හිත සෞතු වෙනවා. එහෙම නෙවෙයි. උයනකොටම දීලා දාන්න. එතකොට ඉවරයි. එතකොට හරි පහසුයි. ඒ නිසා මතක තියාගන්න පන්සලත් එක්ක ශාසනික කටයුතු ගනුදෙනුව කරනකොට හරි පරිස්සමට මෙහෙම දේශනා කරන්නට හේතුව තමයි එක වචනකින් මේ සංසාරේ අතංගෙ නැති වෙන්න පුළුවන්, අතුරුදහන් වෙන්න පුළුවන්, මේක දිග්ගැස්සෙන්න පුළුවන් නිසා. ඊළඟ කාරණේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. වෙනතුනේ ඔය බුද්ධ වත කියන එක හරියට කරන්න. ඔය මේ අම්මලා තාත්තලා ගෙහින් තියනවා දර දලදා මාලිගාවට. අර පුළුම් පුරවලා ඉන්නේ ඇතෙක්. මොකක්ද යතාගේ නම? රාජා යතා. ඔය
නුගවැල නිලමේ දියවඩන නිලම වෙලා ඉන්න කාලේ පින්නත් රාජායතා දැන් කොවින්ස් හෝටලේ ඉස්සරහින් පෙරහැර ගෙවිදින්න තියෙනකොට මේ උස්සපු කකුල දෙමින් තියන්න නැතුව බලාගෙන ඉන්නවා. ඇත්ගොව 10ක් 15ක් විතර ඇවිල්ලා දැන් ඇතා මෙල්ල කරන්ට බැලුවා ඇතා කකුල බිමින් තියන්නේ. එක නොහික්මුණු දඩබ්බර ඇත්ගොවෙක් ඇවිල්ලා ඇතාගේ කනට හෙන්ඩුව දාලා මේ කනේ එල්ලෙනවා. කන ඉරාගෙන වැක්කිරෙනවා. කනේ ලේ ඇස්වල කඳුළු. ඒත් ඇතා කකුල බිමින් තිබ්බේ නැහැ. නිලමේ ඇවිල්ලා බලනකොට අලියාගේ ඇඳුම අයින් කරලා බලනකොට දලදා කරඬුව බැඳලා තිබ්බ රන්සිවිගේ ලොක් එක බුරුල් වෙලා. මේ ත්‍රිසං සතා දන්නවා උස්සපු කකුල බිමින් තිබ්බොත් මොකද වෙන්නේ? දලදා කරඬුව බිම වැටෙන්න පුළුවන්. තිබ්බේ නැද්ද කනට හෙන්ඩුව දාලා අදිනකොට කකුල බිමින් තියන්න තිබ්බා. එහෙමයි ත්‍රිසං සත්තු තථාගතයන් වහන්සේට ගරු කරපු හැටි. මතකද දැන් අවුරුදු 21කට විතර කලින් සුනාමිය ආවා. කොන්ක්‍රීට් ගොඩනැගිලි උගුල්ලගෙන ගියානේ නේ. එක තින්ත පතුරක් ගැලවෙච්ච බුදු පිළිමයක් තිබ්බා. බුදුහාරන්ට ස්වභාව ධර්මයේ ගරු කරන විදිහ අපි එහෙම කරනවද? තථාගතයන් වහන්සේ ගැන තියෙන්න ඕනේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. නිරන්තරයෙන්ම තථාගතයන් වහන්සේ හදවතේ වැඩ ඉන්නවා කියන සිතුවිල්ලෙන් තමයි කටයුතු කරන්න ඕනේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරපු ධර්මය තථාගත බුදුහාමුදුරුවෝ ගන්නපු දේශනා ඔය මරණානුස්සතිය මොහොතට වඩන්න. ජීවිතේ මොන තත්වයක හිටියත් අම්මේ තාත්තේ කාලයක් යනවා අපිට ජරාවටපත් වෙන්න. කාලයක් යනවා ව්‍යාධියටපත් වෙන්න. දැකලා තියෙනවා දර බට ගහලා කන බොන ලෙඩ්ඩු. ඔය අපේ පොඩි හාමුදුරු කෙනෙක්ගේ තාත්තා කෙනෙකුට පිළිත් කියන්න ගියා. ගියාට පස්සේ අර දැන් ඒ තාත්තගේ කටේ පිළිකාවා. අර වතුර ජොග්ගුවක් තියෙනව නේද ඔය පිළිත් කරන්න. ඒ ජොග්ගුව තිබ්බට පස්සේ තාත්තා කියනවා ජොග්ගුව පෙන්නලා මේ ඔක වක් කරන්න කටට. ඇයි තිබ්බා? ඒ දුවලා කියනවා හාමුදුරුවනේ තාත්තට වතුර බොන්න බෑ. තාත්තට වතුර බොන්න බෑ. හැබැයි තාත්තා වතුර ඉල්ලනවා. එතකොට අර බටේට වතුර ටිකක් දාලා සිරින්ජරෙන් තල්ලු දානවා. සල්ලි නැතුවද? සල්ලි තියෙනවා. දරුවෝ ඉන්නවා. අත්තාහි අත්තනෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධනං. අපිට අපිවත් නැති වෙනවා. කවර ධනයක්ද කවර පුතුද? මේ ඉන්න ටික කාලේ පිරිමහ ගන්න දෙයක් නැහැ. එදිරිවාදිකම් කරන්න දෙයක් නැහැ. අනික සමග ඔට්ටු තට්ටු වෙන්න රණ්ඩු දබර වෙන්න කාලයක් නැහැ. අපි බොහොම ඉක්මනට ජරාවටපත් වෙන මිනිස්. දැන් මේ පින්නතුන් මෙතන ඉන්නකොට පුළුවන් එළිය සද්දයක් ඇහුනහම නැගිටලා බලන්න. එහෙම ඔත්පොළ වෙලා ඉන්නකොට මොකද කරන්නේ?
ඒක කවුරු හරි කියනකම්ම ඉන්න බෑ. මානසික වේදනාව ජීවිතේ කවදා හරි දවසක් අපිට එනවා කැමැත්තෙන් කරපු හැම එකක්ම නොකර ඉන්න වෙනවා. ඒ දුක මොනවාද කැමැත්තෙන් කරන්නේ? අපිට නාන්න ඕනේ, කන්න ඕනේ, හොඳට නිදා ගන්න ඕනේ, අලුත් ඇඳුමක් අඳින්න ඕනේ, ගෙදර අතු ගන්න ඕනේ. අර තියනව නේද වැඩ ටික. ඔය සේරම නොකර ඉන්න දවසක් එන්නේ නැද්ද? එතකොට කොහොමද අපි ඒක දරාගන්නේ? අකමැත්තෙන් දැන් කරන හැම එකක්ම මොකද්ද කරන්න වෙන්නේ? කරන්න වෙනවා. මේ අම්මලා තාත්තලා කැමතිද ඉඳගෙන ඉන්න තැන කෙල ගහන්න කැමතිද? ඒක හරි පිළිකුල්. ඒක හරි අප්‍රසන්නයි. කවදා හරි ඇඳගාව සෙමහලන්න වෙන්නේ නැද්ද? මේවා හිතන්න. කවදාවත් මේ පුදුම පිරිසුදුවට හිටපු අපි නාන්න නැතුව ඉන්න වෙන්නේ නැද්ද? මාස ගණන් අපිට නාන්න නැතුව ඉන්න වෙනවා. මේක ස්වභාවය. මේකේ හැටි. ඉන්න ඇඳේ මල මුත්‍රා කරන්නට වෙන්නේ මල මුත්‍රා කරන්නට වෙනවා. මේක තමයි මේකේ ස්වභාවය. මේ හැම එකක්ම නම්බුව, ගණන්කාරකම්, මාන්නකාරකම් හැම එකක්ම මොකේද? ඔත්පොළ වෙනකන් විතරයි. ඒක තමයි දේශනා කරන්නේ. ඉන්න ජීවත් වෙන ටික කාලය තුල තෘප්තියෙන් කටයුතු කරන්න. තථාගතයන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ පැහැදීමෙන් කටයුතු කරන්න. මම යෝජනා කරේ අර පෙන්නතුන්ට හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. වැඩි හිටියන්ට හොඳට ගරු කරන්න පුරුදු වෙන්න, ඒවා දරුවන්ට උගන්වන්න. අනේක මත සපසතුට තීරණය කරන එක නවත්තන්න. මෙහෙම දේශනා කරන්න පින්නතුනේ මේ ආත්මය තුල, මේ සංසාරය තුල මේ තිබෙන අපි දකින බය නිසාමයි. මේක තුල අපි අසරණ වෙන නිසාමයි. මරණානුස්සතිය. දැන් ඔය අර මෙහෙ තියෙනවද මරණාධාර සමිතිය? තියෙනවනේ. ඇත්තටම මොකටද උවට බැඳිලා ඉන්නේ? එහෙම හාල් කිලෝ එකක්වත් දෙනවද කන්නකට සැරයක්? නැහැ. එහෙම දෙනවද මේ? ඉස්පිරිතාලේ හිටියොත් මරණාධාර සමිතියෙන් ගිහලා ළඟ ඉන්නවද? එහෙම බීම බෝතලයක්වත් එහෙම මන් දන්නේ නැති හින්දා දෙන්නේ නැහැ නේද? එහෙනම් මොකටද බැඳිලා ඉන්නේ? ඇත්තටම යන්නේ. අතෝ ගියේ පෙට්ටියට සල්ලි දෙනවා කියලා. අනේ මරණට පස්සේ කරවල දාලා විසිකත් අපිට මොකද? ඉන්න කනුත් කාටද කඹරන්නේ? අපි මරුණහමත් ඒක ආයෝජනය කරලා මැරෙන්නේ. මගේ මල ගෙදර අපූර්වට වයසක අම්මලා තාත්තලා දරුවන්ට කියනවා තොපි ඕන්න සමිතියෙන් කරනවා කියලා. ඒක පේනවා වගේ හරියට. වෙන දෙයක් දන්නෙත් නැහැ. මතක තියාගන්න. ඔය මල ගෙදරක එහෙම ගිහිල්ලා ඔය කියන්නේම නැහැ මිනිහ දිහා බලාගෙන hina වෙච්ච ගමන් ඉන්නේ කියලා. කියන්නේ නැද්ද එහෙම? අපූර්වට මල කඳ දිහා බලාගෙන කියනවනේ මේ බුදිය ගත්තා වගේ කියලා. මොන මරණානුස්සතියක්ද? හොඳ මරණානුස්සතිය වඩන්න. ඒ මලගේවල් කානිවල් වගේ කරගන්න එපා. දැකලා තියෙනවද සමහරක් මිනිවල ෆෑන් දෙක ගානේ දාලා තියෙනවා. අය මේ දඩි දානවා කියලාද? මොකටද එහෙනම්?
අර බල්බෙල් ඔතලා තියෙන. මරිච්ච ගමන් අම්මගේ තාත්තගේ මෙට්ටෙත් එක්ක පුච්චනවා. ඇයි? ජරාව අපිරිසුදු විස බීජ කියලා. අර මිනිහ ගෙනල්ලා තියාගෙන පවුඩරුත් ගන්නවනේ එහෙම කරනවනේ ඔළුව පීර ඉන්නකම් සුමාන ගානකින් නාවල නැහැ. මතක තියාගන්න ඔය මරණයෙන් පස්සේ කරන සංදර්ශනවලට වඩා ජීවත් වෙලා ඉන්න කාලය තුල හොඳට බලාගන්න. එහෙම නැත්තම් අපි ඒ මලගේ ආල් වලට ගිහිල්ලා මේක තමයි අපිටත් වෙන්නේ කියන එක හිතන්න. දැන් මේ අම්මලා තාත්තලා ආස නැද්ද? ජීවත් වෙලා ඉන්නකොට දරුවෝ ඇවිල්ලා ඔළුව පීරනවට කැමති නැද්ද? මොකද පීරන්නේ? ජීවත් වෙලා ඉන්නකොට ඇවිල්ලා නාවලා පවුඩර් ගන්නවට කැමති නැද්ද? ජීවත් වෙලා ඉන්නකොට ඇවිල්ලා කාමරේට සිවිල් ඉන්න නැත්නම් ඉදිරියටවත් ගහනවට කැමති නැද්ද? මරුණාම වියනුත් බඳිනවා, ඇද්දලත් පුට්ටු කරනවානේ. බල්බුත් අදිනවා, පහනුත් පත්තු කරනවා. මොකේද? මිනියට. අය නමවත් කියනවද ඊට පස්සේ? මරුණාම මේවා බලලා තේරුම් ගන්නට. මරිච්ච ගමන් අපේ නමක්වත් තියනවද? අය මේ කවුරුවත් කියනවද මේ අම්මා මල්ශාලාවේ ඉන්න දැන් තව ටිකකින් ගේනවා කියනවද? නැහැ. මිනිය ගේනවා කියලා කියන්නේ. මිනිය වලලනවා කියලා කියන්නේ. මිනිය ගෙනාවා කියලා කියන්නේ. ඔය ටික කරගන්න තමයි අපි මේ ඔට්ටු වෙන්නේ. ඔය ටික කරගන්න. ඒ නිසා මේවා තථාගතයන් වහන්සේ දේශනා කරපු විදිහට දකින්න විමසන්න පුරුදු වෙන්න. ඒවා දකින්න විමසන්න හොඳ තෝතැන්නක් තමයි අපේ නායක හාමුදුරුවෝ එක්කහු වෙලා හදන්නේ. බුදුහාමුදුරුවන්ගෙන් අහනවා භික්ෂුන් වහන්සේලා, බුදුහාමුදුරුවනේ මොකද ඔය ඔච්චරටම ඔබ වහන්සේ යන පාර සරසන්? තථාගතයන් වහන්සේ වඩින අදටත් ධාතු කරඬුව වඩම්මනකොට නැගිටිනවද? නැගිට වෙනවද? නැගිට වෙනවනේ. පුදුම ගෞරවයක් නේ. සුදු වැලි හිනවා, කිරිපැන් හිනවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා බෝධිසත්ව ආත්මක ඉපදිලා ඉන්නකොට තමන්ගේ පුතා සුසීම බෝධිසත්වයෝ සංක චෛත්‍ය පුතාගේ ධාතු තැන්පත් චෛත්‍යයක් පුතා පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙලා හිටි. ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය මළුව මොකද කරේ? වල් පැලෑන්ටි ගැලෙව්වා, සුදු වැලි ඉස්සා, පිරිසුදු කරා, මල් පූජා කරා. ඔච්චරයි. පිරිනිවන් පාලත් උන්වහන්සේට විපාක දෙන කුසල කර්මය මොකක්ද? චෛත්‍ය මළුව අමදපු එක. දේව කරන්න හරි පිං සිද්ධ වෙන වැඩ. දරුවොත් එක්ක එන්න. දරුවන්ට කියන්න පුතේ හෙට පොය යන් බෝමලුව අමදලා එන්න කියලා. ඒවා යෝජනා කරන්න. මරණාධාර සමිති වලින් ඒවා යෝජනා කරගන්න. මිනිස්සුන්ට ඉන්නකොට පොඩි සතක් ශාන්තියක් සැපයක් අත්වෙන්න එපැයි. ජීවත් වෙලා ඉන්න කාලය තුල. ඒ නිසා වෙනත්නි නායක හාමුදුරුවෝ එක්කහුව වෙලා උන්වහන්සේ පන්සලේ කටයුතු හරි අපූර්වට සිද්ධ කරගෙන යනවා. බොහොම ඕනෑකමින් කටයුතු සංවිධානය කරගෙන යනවා. අර මේ ලස්සන තොරණක් හදන්න මේ හාමුදුරුවන්ගේ මේ ගම ගෙදරද මේ නෑනේ. උන්වහන්සේගේ පෞද්ගලික දේපල සංවර්ධනය කරනවද? නැහැ. ජීවිත කාලෙම උන්වහන්සේ කැප කරලා තියෙන්නේ කොහාටද? මේ පේනෝනේ පොඩි හාමුදුරුවෝ 100 ගාණක් මේ වෙනකොට හදලා ඇති. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දීලා උගන්වලා ඛණ්ඩ බොණ්ඩ දීලා උන්වහන්සේලා බුදු වෙන්න එපැයි මේ කරන සේවාවට.
උන්වහන්සේලා මේ තැන්වල නොහිටින්ද මේව මොනවාද වෙන්නේ? පාළු වෙනවා. මේ අම්මලාගේ තාත්තලාගේ ලොකු වගකීම. පිරිවෙනේ පොඩි හාමුදුරුවෝ ඉන්නේ. දැන් ඔය අපේ ගෞතම හාමුදුරුවෝ අපේ නායක හාමුදුරුවෝ කරන කටයුත්ත මෙතන ඉන්න කාටවත් කරන්න පුළුවන්? මං කියන්නේ ඒක වරුවක්. ඕක කරන්න බෑ. උන්වහන්සේලා සංසාරගත පුරුද්දට පින් කරපු ගමට අරහත් ධජය දරාගෙන ශාසනය නගා සිටුවන්න කටයුතු කරන්න උන්වහන්සේලාට තව තවත් ශක්තියක් වෙන්න ඕනේ. අපේ ගෞතම හාමුදුරුවෝ හරි ආඩම්බරෙන් බොහොම ඕනෑකමින් සඳහන් කරනවා මේ අද ධර්ම දේශනාව දායකත්වයේ බාරගත්ත මහත්තයා මේ හාමුදුරුවෝ තමයි ඉතින් කියන්නේ නිරන්තරයෙන් පන්සලේ කටයුතු වලට හැම එකකටම ඕනෑකමින් සම්බන්ධ වෙනවා කතා කරපු ගමන් අයියේ මාමි කියලා. උන්වහන්සේට ඒක ලොකු හයියක්. නායක හාමුදුරුවන්ට ලොකු ශක්තියක්. ඒ නිසා පොඩි පොඩි අඩුපාඩුකම් පොඩි පොඩි වැරදි ඕනෑවටත් වැඩියෙන් සිද්ධ වෙන්න පුළුවන්. එහෙමයි කියලා පන්සලේ මොකක් හරි වුණාම ඔය ලනුව නැති ගන්ටාර නැගලා ගහලා කියනෝනේ සමහරක් මිනිස්සු. පන්සලේ ප්‍රශ්නයක් වරෙල්ලා කියලා. ඒක ගන්ටාරේ ගහන්න ලනුවක් නැගලා ගහන්නේ ගන්ටාරේ. ඒ නිසා මතක තියාගන්න පන්සල මීටත් වඩා හොඳට බලා ගන්න ඕනේ. පොඩි හාමුදුරුවෝ ටික පරිස්සම් කර ගන්න ඕනේ. උන්වහන්සේලා ටික බලා ගන්න ඕනේ. නායක හාමුදුරුවන්ට ඒ සඳහා තවත් ශක්තියක් සපයන්න ඕනේ. උන්වහන්සේලාගේ ජීවිතේම දිය කරලා වැය කරලා තියෙන්නේ මේ දියලපේ වෙනුවෙන්. පුදුම කැක්කුමකින් වැඩ කරන්නේ. පුදුම ඌමනාවකින් වැඩ කරන්නේ. කවුරු වෙනුවෙන්ද? කාගේ පන්සලද? ඔය ගැහෙන ගැහිල්ලට උන්වහන්සේලාට පුද්ගලික ඉඩමක් සංවර්ධනය කරා නම් කොච්චර කරන්න තිබ්බද? නේ. මිනිස්සුන්ගේ පන්සල හදන්නේ. මේ පැත්තෙම බබලන්න ඕන කියලා හිතාගෙන උන්වහන්සේලා වැඩ කරන්නේ. ඒ නිසා උන්වහන්සේලාට ලොකු ධෛර්යයක් උන්වහන්සේලාට ලොකු ශක්තියක් සපයන එක මේ පින්නතුන්ගේ ලොකු වගකීමක්. මේ කරුණු කාරණා හිතේ තියාගෙන දැනගන්න ඕන මම මුලින් සඳහන් කරේ මේ පින් පව් අපිට විපාක දෙන විදිහ. තථාගතයන් වහන්සේ අර දේශනා කරපු ධර්ම පාඩේ මම උද්දුත කරේ අපි මොකක් හරි පින්නතුනේ මේ හිතලා කටින් එළියට දානවා නම් දැන් ඔය ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට මේ අම්මලා තාත්තලා දූ දරුවන්ට කවදාවත් කතා කරන්න එපා මේ නම කියලා හැම. කොහොමද කතා කරන්න ඕනේ? මගේ දුවේ මගේ පුතේ කියලා කතා කරන්න. හරි ආදරේ හරි ගෞරවයෙන් කතා කරන්න. තාත්තලාට අපි යෝජනා කරන්න මේක දායක පවුලක්වත් තියෙනවා දැහන්දෑවේ ගෙදර අම්මයි තාත්තයි දරුවෝයි බුදුන් වඳින. අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර බුදුන් වඳින්න. ඒවා හදාගන්න ඒවා සකස් කරගන්න. දැන් ඒවා කවුරු වෙනුවෙන් කරන ඒවාද පින්නතුනේ? අනේ ඒවා තමයි අපි වෙනුවෙන් අපි පවුල වෙනුවෙන් කරගන්න දේවල්. ඒවා තමයි අපි අපේ සසරට කරගන්න ආයෝජන. ඒ නිසා මේ ගෙදර ඇතුලෙන් මේක පටන් ගන්න. ගෙදර ඇතුලෙන් කවදාවත් දැන් මේ අම්මලාගේ මේ ස්වාමි පුරුෂෝ ඉන්න ඔය දැන් මේ වෙනකොට බත් මුට්ටි කීයක් විතර තම්බලා ඇද්ද ඔය ජීවිතේ? හිතන්නකො අවුරුදු 30ක් බත් තිව්වා කියලා.
අවුරුදු 30ක් මම මේ අම්මලාට යෝජනා කරන්න හිත සතුටින් ගෙදර ඉන්න ඕන විදිහ. මේ ගෙදර අසතුටින් නම් ඉන්නේ. ගෙදර පීඩාවෙන් නම් ඉන්නේ. ගෙදර හරි කරදරයි නම් වෙන මොකවත් හිතන්න එපා. දැන් දවසට බත් මුට්ටි 2 ගාන ඉවුවත් අවුරුද්දට කීයද? 365යිනේ. අවුරුදු 10ට 3650යි. අවුරුදු 20ට 7000යි. අවුරුදු 30ට 10000යි. කොච්චර කණ්ඩ දීලාද? නිකම් මේ අම්මලා හිතන්නකෝ. ඒකම මදිද? තම්බ කණ්ඩ දීපු එකම මදිද? මේ වෙනකොට මොන රෙදි කන්දක් හොදලා ඇද්ද? දරුවන්ගේ ස්වාමි පුරුෂයාගේ පින් සිද්ධ වෙන්නේ නැද්ද? පින් සිද්ධ වෙනවනේ. බොණ්ඩ වතුර කල කීයක් ඇදලා ඇද්ද මේ වෙනකොට? 30ට බොණ්ඩනේ. පින් සිද්ධ වෙනවා පින්නතොනේ. පින් සිද්ධ වෙනවා. එනිසා මතක තියාගන්න ඔය ගෙදර කරන යුද්ධයම ඇති. ගෙදර කරන කටයුතු ටිකම ප්‍රමාණවත්. ඒවා කොහොමද කරන්න ඕන? මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. හැබැයි ඉතින් ඔය රටපාගේ වගේ බැන බත්ති වඩ වැඩක් තියෙනවා. තරහට පලියට මේ උන්ට තම්බල කණ්ඩ දුන්නට වැඩක් නැහැ කිව්වට වැඩක් තියෙනවා. එහෙමනම් තේරුමක් නැහැ. ඒ හින්දා හෙට ඉඳන් එහෙම යන්න එපා. අර රෙදි හොදන්න නැතුව තියෙනවා බැරිකමට වතුර බල අරන් මිරිකලා වැඩක් තියෙනවද? නෑ. ඒවා කරනවා නම් මූලික වෙන්න ඕන මොකක්ද? කරන කියන දේවල් සිතුවිලි මත තමයි හවුද පින්ද කියලා තීරණය වෙන්නේ. කරන කියනවාගේ සිතුවිල්ල මත තමයි කුසලය අකුසලය තීරණය වෙන්නේ. පුරුදු වෙන්න. ගෙදර ඉන්නකොට දැන් ඔය බල්ලෝ පූසෝ ඉන්නව නේද ගෙවල් වල? තිරිසන් සතෙකුට හරි කමක් නැහැ. මම මේ කියන්නේ ගෙදර ඉන්නකොට බොහොම පහසුවෙන් ඉන්න ඕන විදිහ. ඒ කන නොකන එක බල්ලගේ වැඩක්, දෙන එක කාගේ වැඩක්ද? ඒක අපේ වැඩක්. එහෙමයි කියලා ඔය ගෙදර බල්ලට බත් දීලා පොළු තියාගෙන ඉන්න එපා. පිට බල්ලෝ ඇවිල්ලා කාලා යනවාද කියලා බලන්න. පඩි ගහනවනේ පිට බල්ලෝ ආවොත් එහෙම. අර හම්බ කරගෙන කන්න බැරි හින්දානේ හොයාගෙන කන්න. මම නම් යෝජනා කරන්නේ මදුරුවෙක්වත් මරන්න එපා. මදුරුවෙක්වත් මරන්න එපා. ඔය පූසෙක් කරවල කෑල්ලක් එහෙම හොරෙන් කෑවොත් ආයකට බත් දෙන්නේ නැහැනේ මලකට කවදාවත්. ඒක හොරා කන එක පූසගේ වැඩක් නේ. අපි පූස ගන්නට වැටලා වෙලා තියෙනවා. කන නොකන එක උන්ගේ වැඩක්. අපි දෙන්න පුරුදු වෙන්න. පින් සිද්ධ වෙනවනේ. ගෙදර ඉන්නකොට කරන්න ඕනේ ඒවා මම මේ කියන්නේ. ගෙදර ඉන්නකොට මදුරෝ කණ එක දුහුලන්න පුළුවන්, කෑ ගහන එක දුහුලන්න පුළුවන්. කණ එක හොඳයි. නිදාගෙන ඉන්නකොට කෑ ගහනකොට අපුඩියක් ගහන්න නැත්නම් පැත්ත හැරලා මදුරුව මැරෙනවනේ එතකොට. මදුරුව මැරුවේ කාලද කෑ ගහලාද? දැන් ඔය පූසොන්ට සමහර පූසෝ ඉන්නෝ ඒකට කන්න දීලා පත ගාත තියෙනකොට වය න්‍යාස් ගන්න නැද්ද?
එතකොට ඉතින් පයින් ගහලා දොර වහනවා. පූස කෑ ගහන එක දරා ගන්න බෑනේ අපිට එහෙම නෙනේ. අර කෑ ගහන එක උල්ලන්න බැරි හින්දා ඒකට ගහනවා. පින්ද පවුද? ඒක දන්නවනේ ඉතින් පව් කියලා. අපූර්වට ඇත්තෝ කියනවා පව් තමයි කරන්න දෙයක් නැහැ කියලා. කියන්නේ නැද්ද? අපිටත් කියන්න තියෙන්නේ පව් තමයි කරන්න දෙයක් නැහැ. පව් තමයි කරන්න දෙයක් නැහැ. ඒවා විඳවන්න වෙනවා. ඒ නිසා මතක තියාගන්න කරන කලට පව් මිහිරිය මිසේ විඳින්න කලට දුක් ගිනිවේ දැඩිසේ. හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය ඔය නිකන් බල්ලෙකුට පූසෙකුට ගහලා දික් කරගන්න එපා. නාස්ති කරගන්න එපා. ගෙදර ඉන්නකොට අනවශ්‍ය විදිහට මිනිස්සුන්ට දෙස් දෙවල් දෙන්න එපා. මම යෝජනා කරන්නේ මේ කට පරිස්සම් කරගන්න. පුළුවන් තරම් ජීවිතේ අටලෝ දහමේ කම්පා වෙන්න නැතුව ඉන්න බලන්න. මේ අපි නොදැන සිද්ධ වෙන අකුසල් නින්දාවේදී ප්‍රශංසාවේදී කවදාවත් මගේ අම්මේ තාත්තේ කටනම් ඉස්සර කරන්න එපා. ඇයි? අර මතකද කොක්කු දෙන්නේ ඉබ්බෙක් උඩින් අරගෙන ගිහින් ඔය පළවෙනි පාරේ ඉබ්බ උඩින් අරන් යනවනේ. කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපාගෙන මැද්දෙන් අල්ලගනින් කියලා අරන් යනවා. හැතැම්මක් විතර යනකොට පල්ලෙහා මිනිස්සු මොකද කරන්නේ? ඉබ්බට ඔච්චම් කරනවා ඉබ්බෙක් උඩින් යනවා කියලා. ඒ ඉබ්බට මොකද කරන්නේ? ඉබ්බට මිනිස්සුන්ට බනිනවා, වැටිලා මැරෙනවා. දෙවෙනි ඉබ්බත් අරගෙන යනවා. එතකොටත් පල්ලෙහාට මිනිස්සු මොකද කරන්නේ? ඉබ්බට උසුළු කරනවා ඉබ්බෙක් උඩින් යනවා කියලා. හැබැයි අර දෙවෙනි ඉබ්බ ආසාවටවත් කට ඇරියද? කෝටුව තව ටිකක් තද කරලා හපාගත්තා. ඉබ්බගේ කර්මය කොච්චරද කියනවනම් මීටර් 500ක් විතර ගිහිල්ලා බැරිම තැන ඉබ්බ කොක්කුන්ගෙන් අහනවා යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ ඉබ්බට මොකද වෙන්නේ? වැටිලා මැරෙනවා. අම්මලා තාත්තලා කට අරින්නෙම නැද්ද නින්දාවේදී? අපූර්වට කියනවා ඒ පව් ඉස්සරහට දාලාමයි කියන්නේ. මම ඒ කියනවා කියන්නේ යන්නේ. වැලි උඩ දාලා හස පොළොව තියලා දෙස් දෙනවනේ. කියන්නේ නැද්ද උන්ගේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා? කියන්නේම නෑ. හරි පව්. දැකලා තියෙනවද ඔය අබ්බගාත ළමයි ඉපදිලා ඉන්නේ? ඔය කියනව නේද? තෝබියා බෑස්ටිස් මම මේ කියන විදිහටමයි කියන්නේ හොඳයි. තෝබියා බෑස් ඉස්සරහම විඳවන්න ඕන කියලා කියනවනේ. ඔය කියන්නේ දැන් කොහොමද විඳවන්නේ? හම්බෙන දරුවෝ කොහොමද ඊට පස්සේ ඊළඟ ආත්මේ අබ්බගාත දැන් කවුරු ඉස්සරහද විඳවන්නේ? තෝපි අපේ ඇස් ඉස්සරහම විඳවනවා. කටනම් පරිස්සම් කරගන්න ඕනේ. ආවට ගියාට මිනිස්සුන්ට පදෙම හදන්න යන්න එපා. මේ අම්මලා තාත්තලා හැම නැතුව ඇති. මං කියන්නේ බොහෝ පිරිස එහෙමයි. කට පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. අනෙකගේ දියුණුවට ආශිර්වාද කරන්න. අම්මලා තාත්තලා හරි කැමති අර ආණ්ඩුවෙන් හම්බෙනව නේද අස්වැසුම. ඔය දී හම්බෙන්නේ. අපිට හම්බෙන්නේ නැතුව අල්ලපු ගෙදර ට්‍රැක්ටරයක් තියෙන මිනිස්සුන්ට හම්බෙනකොට අපි මොකද කියන්නේ? ඒක නිකන් අපි ගෙදරින් අරන් දෙනවා වගේ කියන්නේ.
හම්බෙනවා නම් අපිට හරි සතුටුයි. අපිට නේද වෙන කාටවත් හම්බෙනවා නම් ඔය කියන්නේ නැද්ද? අරුන්ට මොකටද ට්‍රැක්ටරුත් තියෙනවා මෙව්වා තියෙනවා කියලා කියන්නේ? අනේකට හම්බෙන එකට ඊර්ෂ්‍යා කරන්න එපා. අනේකට හම්බෙන එකට වෛර කරන්න එපා. ඒකට සතුටු වෙන්න. ඒ මට්ටමට හිත හදාගන්න. ඒ මට්ටමට හරි තෘප්තියෙන් ජීවත් වෙන්න. එතකොට තමයි පින්නතුනි අපේ සැප සතුට අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ. අපි මත මේ මට්ටමට හිත හදාගන්න ඔය කියපු විදියට ජීවත් වෙන්න. ඒ සඳහා අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට සුවවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ බොහොම අර්ථවත් බොහොම නිවැරදිව ගත කරගන්න අපේ පන්සලේ හාමුදුරුවෝ ඒ සුසුද්ධාරාම මහා විහාරාධිපති විද්‍යා කීර්ති පිරිවෙනේ ගරු පරිවෙනාධිපති समस्त लंका साम विनिसुरु शास्त्रवेदी पूज्य लुप्पल्ले चंद विमल गौरवणीय नायक हामुදුරුවන් වහන්සේ උන්වහන්සේ අනිත් ලොකු හාමුදුරුවෝ වගේ නෙමෙයි පොඩි හාමුදුරුවන්ට වැඩ කරන්න ඉඩ දෙනවා පොඩි හාමුදුරුවෝ වැඩ කරනකොට සතුටු වෙනවා තමන්ගේ ගෝලය දියුණු වෙනවා දකින්නකොට නායක හාමුදුරුවෝ හරි සතුටුයි නායක හාමුදුරුවෝ පුදුම නිහතමානී උන්වහන්සේලා වාගේ සංඝ පීතෘවරයන්න් වහන්සේලා මේ ලක්දිව සම්බුද්ධ ශාසනය තුල වැඩි වැඩියෙන් පහළ වෙන්න ඕනේ. උන්වහන්සේ හරි ගුණවන්තයි. නායක හාමුදුරුවෝ හරි සිල්වන්තයි. ඒ නිසා ඒ සත්පුරුෂකම මත කවදා හරි මේ පන්සල බබලනවා. මේ මාතර පුරවරේ බොහොම වටිනා තැනක් दास गानකට බණ කියන තැනක් दास ගානක් පෙරවස් සමාදන් වෙන තැනක් दास ගානක් බණ අහන තැනක් පින් කරන තැනක් පුණ්‍යක් ශේස්ත්‍රයක් වගේ මේ දියලපේ පන්සල අනාගතයේදී බැබලේවා ඒ සඳහා මේ දායක අම්මලාට තාත්තලාට ලේ කඳුළු දාඩිය හලන්න හෙලන්න වගුරන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ ආනුභාවයෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී ධර්මයේ හැසිරෙන්නා ධර්මයේ විසින්